ඔයාට කවදා හරි ජොයින්ට් පේන් එකක් ඇවිල්ලා තියෙනවා. හන්දි අමාරුවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඇවිල්ලා තියෙන අයටයි හන්දි අමාරුවක් එන්නේ නැති වෙන්න ඔයාගේ ජොයින්ට් එක බේරගන්න විදියයි අපි අද SL Doc channel එකෙන් කතා කරන්න හිතුවා. අපි වීඩියෝස් කීපයක් කරනවා. කොන්දේ අමාරුව ගැන කරනවා. ඊට පස්සේ දණහිස් අමාරුව ගැන කරනවා. ඊට පස්සේ හන්දි අමාරුවෙන් බේරෙන්න ඔයා කරන්න ඕන දේවල් 10ක් නොකළ යුතු දේවල් 10ක් කතා කරනවා. හරිම වැදගත් කාරණයක්. ඉතින් මම ඩොක්ටර් ඉරංග මදුෂාන් SL Doc channel එකේ අපේ අරමුණ තමයි ඔයාලව ලස්සනට නිරෝගීව සතුටින් තියන්න වීඩියෝස් අරගෙන එන එක. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් ඔයාලට ආරාධනා කරනවා දැම්ම subscribe කරන්න. දැම්ම subscribe button එක බලන්න නැත්නම් අමතක වෙනවා මේ වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ. ඒ නිසා දැම්ම subscribe කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට දැනගන්න හැකියාව තියෙනවා. අද මේ joints ගැන ඔයාගේ හන්දි ගැන කතා කරන්න අපි ඒ සම්බන්ධින් විශේෂඥ වෛද්‍යවරයෙක් අපේ channel එකට එක් කරගෙන එනවා. ඔහු තමයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ හන්දි හා හන්දි ආශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යතුමා. කන්සල්ටන්ට් රුමැටොලොජිස්ට් අසේල උඩගෙදර මහතා. ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා SL Doc channel එකට. ආයිබුවන්. ආයිබුවන්. දැන් එන්න මේ හන්දි කක්කු වැඩි නේ මිනිස්සු අතරේ. විවිධ මේ පිළිකාතත් ඒ වගේම විස බීජ ඒ වගේ දේවල් හින්දාත් කොන්දේ අමාරු වෙන්න පුළුවන් නේද? එතකොට මේ වයසක අයට කොන්දේ අමාරුව කියන එක අපි හිතනවා සාමාන්‍යයි කියලා. හැබැයි තරුණ අය ගැන විශේෂ කතාවක් කිව්වා නේද? ඒ කතාව බෙදා හදා ගන්න ඕන අපි. ඒ කියන්නේ කොන්දේ අමාරුවක් ආවොත් දැන් අපි හිතමුකෝ බර උස්සන කෙනෙක් කියලා කොච්චර දවසක් විතර නවත්තන්න වේද? ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ඩොක්ටර් අසේල අපේ කතාබහට. මොකද දැන් ගොඩාක් අය අහන ප්‍රශ්නයන්නේ අපිට ක්වෙස්චන්ස් අහලා එවනවා මේ කොන්දේ කැක්කුම් ගැන, හන්දි කැක්කුම් ගැන, දණහිස් කැක්කුම් ගැන කියන්න කියලා. දැන් එන්න මේ හන්දි කැක්කුම් වැඩි නේ මිනිස්සු අතරේ. ඔව් ඉරංග දැන් අපි ඉස්සරට වඩා වැඩිපුර දකිනවා මේ හන්දි අමාරුව. කියන්නේ අපි හැම පරපුරකම කියන්නේ බාල පරපුරේ, තරුණ පරපුරේ සහ වැඩිහිටි පරම්පරාවේ කියන ඒ තුන් වර්ගෙම අපි දකිනවා මේ හන්දි අමාරුව. දැන් අද මේ අපි මේ වීඩියෝ මොනක් අමාරු ගැනද කතා කරන්නේ? හන්දි අමාරු කීපයක් දැන් අපි කතා කරන්න තලසුම් කරා. මොකද්ද අපි කතා කරන්නේ? අපි ඉරංග කොන්දේ අමාරුව ගැන කතා කරමුද අද? කොන්දේ අමාරුව මේ ඇත්තටම ගොඩක් වටින කාරණා. මොකද ගොඩ දෙනෙට තියෙනවනේ. සමහර අය අපි ගාවට එනවා බෙහෙත් ගන්න ඩොක්ටර් අසේල මේ කොන්දේ අමාරුව හැදිලා කියනවා ලෑලි වල නිදාගන්නේ මම මෙට් එක නිදාගත්තේම නැහැ කාලයක්. මං හිතන්නේ දැන් මේ කතා බහෙන් ඔබතුමා හරියට කියයි මොන විදිහේ දේවල්ද අපි කරන්න ඕනේ නැති දේවල් කියලා. දැන් මේ කොන්දේ අමාරුව වයසක අය අතර විතර තියෙන්නේ. නෑ ඇත්ත මේ ළඟ විකන මේක අපි හැම වයස් කාණ්ඩෙකම දකිනවා. කියන්නේ ඇත්තටම ළමා පරපුරේ පව ඉස්කෝලේ යන ළමයින්ගේ පව අපි දකිනවා. තරුණ කාණ්ඩේ තියෙනවා. ඊට අපේ වයසක පරපුරේත් අපි දකිනවා. ඒක හැම කාණ්ඩයකටම තියෙනවා. මේ කතාබහේදී අපි කොන්දේ අමාරුව ගැන වටිනා කාරණා කිහිපයක් කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම කොන්දේ අමාරුව ඇති වෙන්නේ ඇයි කියලා ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ අපි ඔයාලට කියනවා රෙඩ් ෆ්ලැග්ස් ටිකක්. ඒ කියන්නේ රතු දේවල් ඔයා අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී ඒ සම්බන්ධයෙන් සුදුසුකම් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ කියන කතාව. ඊළඟට කොන්දේ අමාරුවක් ආවොත් ඔයා කරන්න ඕන දේවල් පහකුයි කරන්න ඕන නැති දේවල් නොකළ යුතු දේවල් පහකුයි අපි කතා කරනවා. ඉතින් අපි දැනගමු මුලින්ම මේ කොන්දේ අමාරුව ඇති වෙන්නේ ඇයි කියන එකට මොන වගේ හේතුද වෙන්නේ? ඔව් ඉස්සරම ඉරංග අපේ කොන්දේ අමාරුව අපි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා කාණ්ඩ දෙකක්. එකක් තමයි අපි කෙටි කාලින පවතින කොන්දේ අමාරුව සහ දිගු කාලිනව පවතින කොන්දේ අමාරුව. ඒතර කෙටි කාලිනව කියන්නේ දවස් කිහිපයක් සහ සති කිහිපයක් ඇතුළත තියෙන එක. කියන්නේ අපි කිව්වොත් සති 4කට වඩා අඩු කාලයක්. ඉතින් සති 4කට වඩා වැඩි කාලයක් තියෙන කොන්දේ අමාරුව අපි දීර්ඝ කාලින පවතින කොන්දේ අමාරුව කියලා සලකනවා. එතනදී අපි වැඩියෙන් බහුල වශයෙන් කියන්නේ 190කට වඩා අවස්ථාවල අපි දකින්නේ කෙටි කාලීන කොන්දේ අමාරුව. එතනදී කෙටි කාලීන කොන්දේ අමාරුව කිව්වොත් අපි මොන හේතුද කියලා හෙව්වොත් ඇත්තටම බැලුවොත් 90ක වගේ අවස්ථාවලදී අපිට මෙන්න මේ විශේෂයෙන් මෙන්න මේ හේතුව හින්දා කියලා අපිට කියන්න අමාරුයි. ඒ කියන්නේ අපිට ඒ හේතුව හොයාගන්න බෑ. ඒකට අපි කියනවා එච්චර කියන්නේ සිම්පල් ඒ කියන්නේ බිනයින් කියන්නේ ලොකු ප්‍රශ්නයක් නැති කොන්දේ අමාරුවක් කියලා. එතනදී 10% තියෙනවා ඒක කෙටි කාලයක්. කියන්නේ දවස් කිහිපයක් හෝ සති කිහිපයක් වෙන්න පුළුවන්. ඒ වුණත් එතනදී මොකක් හරි අපිට මෙන්න මේ හේතුව නිසා එන්නේ කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීන කොන්දේ අමාරුවද බොහෝ විට අපිට මෙන්න මේ හේතුව හින්දා එන්නේ කියන එක අඳුර ගන්න පුළුවන්. එතනදී කාරණා බැලුවොත් මොන හේතුද එන්නේ කියලා අපි ඉස්සරෝම හිතුවොත් කොන්දේ අමාරුව එන්න පුළුවන් මේකේ තියෙනවා ගෙවීම නිසා. කියන්නේ කොන්දේ තියෙන අස්ථි ඒ වගේම එතන තියෙන අපි සම්බන්ධ වෙන පටක තියෙනවා. ඒ කියන්නේ ඩිස්ක් එක කියලා කියනවා. ඩිස්ක් එකක් වෙන්න පුළුවන් සම්බන්ධ වෙන හන්දි තියෙනවා. ඒ
ඒ සම්බන්ධ වෙන පටකයක හෝ අස්සියක හෝ තියෙන අපේ තියෙන ඩිස්ක් එකක ගෙවීමක් හින්දා වෙන්න පුළුවන්. එතකොට ඒක දකිනවා ඊට අමතරව මේක සම්බන්ධ වෙන පටක තියෙනවා. ඒ පටකවල මොකක් හරි හානියක් හින්දා ඒ කියන්නේ ඒකේ මොකක් හරි ඒකත් ගෙවීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන ඒ කියන්නේ සමහර ඇක්සිඩන්ට් එකක් හරි ඒ වගේදී හානියක් හින්දා වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ සම්බන්ධ වෙන මාංශ පේශි තියෙන අපේ කොන්දට සම්බන්ධ මේ කොන්දේ අර පැවැත්ම නිසි පැවැත්ම තියාගන්න ඒ මාංශ පේශි වල තියෙන දුර්වලතාවයක් හින්දා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕක මැද තියෙනවා අපි ඩිස්ක් එක කියලා තියෙනවා. ඒ ඩිස්ක් එක කියලා මේ කියන්නේ අර කොන්දේ තියෙන දේවල් අනුව මේ වෙන හේතු තමයි කියාගන්නේ නේද? ඔව්. කොන්දේ දැන් ඒ කියන්නේ මොන වගේ දේවල් අස්ති තියෙනවා? ඩිස්ක් එක තියෙනවා රස්ති අතර මැද. ඊට පස්සේ මාංශ පේශි තියෙනවා. මාංශ පේශි තියෙනවා. එතන මෙතනින් සම්බන්ධ වෙන පටක තියෙනවා. පටක තියෙනවා. ඔව්. ඒ සම්බන්ධ කොන්දේ ඒ කියන්නේ අපි අස්ති ටික හරියට කෙලින් තියාගෙන පටක තියෙනවා. එතෙන්දී අපි අර ඩිස්ක් එකේ ප්‍රශ්න නිතරම දකින්න එක ඩිස්ක් එක ගෙවෙන්න පුළුවන්. ඩිස්ක් එක ලිස්සලා යන්න පුළුවන්. ඉස්සරහ ලිස්සලා ගිහලා යන්න පුළුවන්. ලිස්සලා ගිහලා සමහරට ස්නායු තෙරපීමක් වෙන්න පුළුවන්. ඒ වගේ හේතු වින්දා වෙන්න පුළුවන්. එතනින් එහා තව තියෙනවා අපේ කොන්දේ ආතරයිටිස් එකක්. ඒ කියන්නේ කොන්දේ එනවා අපේ අනිත් හන්දිවල එනවා වගේම කොන්දේ හන්දිවල එනවා ආතරයිටිස් සම්බන්ධයි. ඒකත් ආතරයිටිස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් යම් ආතරයිටිස් වර්ගයක් වෙන්න පුළුවන්. ඒ ටික වෙන්න පුළුවන්. ඊට අමතරව කොන්දේ අපේ සමහරක් විට මේක අපේ බර කියන්නේ අධික ස්ථූලතාවය හෝ බර නිසා එන්න පුළුවන්. ඒ කියන්නේ බර නිසා මේකේ අපේ හැම කොන්දට සම්බන්ධ හැම පටකෙටම එන පීඩනය වැඩි. ඒ පීඩනය නිසා එන වේදනාවක් වෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් අපේ ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ අපි කියන පීඩනය කියලා මානසික පීඩනය. මානසික පීඩනය නිසාත් මේ කොන්දේ අමාරුව එන්න පුළුවන්. දැන් අපි මේ හේතු ලිස්ට් එකක්ම කියාගෙන ගියානේ මේ හේතු කොහෙන් හරි අපේ ජීවිතේ අපිට ගැලපෙන්න හැකියාව තියෙනවා. අපි ජීවිතේ එක දේවල් කරනකොට දැන් තව අපි අහලා තියෙන දේවල් තියෙනවා විවිධ මේ පිළිකාතත් ඒ වගේම විස බීජ ඒ වගේ දේවල් හින්දාත් කොන්දේ අමාරු වෙන්න පුළුවන් නේද? ඔව් අරන් ඇත්තටම ඒ වගේව එන්න පුළුවන්. ඒ වුණාට අපි ඒ කියන්නේ ඇත්තටම බහුල වශයෙන් දකින්නව නෙවෙයි. ඒ වුණාට කොන්දට සම්බන්ධ පිළිකා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම අපේ ඇඟේ වෙන ස්ථානයක තියෙන පිළිකාවක් කොන්දට පැතිරීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කොන්දට සම්බන්ධ ඒ පටකවල ඔය මේ අස්තිවල වෙන ආසාදන තත්ත්වයන්. ඒ වගේ වෙන්න පුළුවන්. බහුල වශයෙන් දැක්කේ නැතත් මේවා ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ කතාව දැනගන්න එක හරිම වැදගත් වෙන්නේ දැන් කොන්දේ අමාරු වුණාම ඔයාලා ඉන්නවා කොන්දේ අමාරු අත් බෙහෙත් කර කර. හරි කාලයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බෙහෙත් කරගෙන ගිහිල්ලා ඇත්තටම මේ හේතු හින්දා නම් කොන්දේ අමාරු වෙන්නේ. හැබැයි ඔයාලා හිතලා මෙන්න මේ විදිහට කියලා ප්‍රතිකර්ම ගන්නවා. ඒ ප්‍රතිකර්ම ගත්තට කොන්දේ අමාරු හොඳ වෙන්නේ නැහැ. හැබැයි අර විශේෂ හේතු වලින් එන කොන්දේ අමාරුව හොඳ කරන්න ඔයා වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. මේ සාකච්ඡාවේ ආරම්භයේදී අපි කියනවා රෙඩ් ෆ්ලැග්ස් ටිකක්, රෙඩ් කලර් දේවල් ටිකක් මෙන්න මේවා තිබ්බොත් ඔයා අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ කියලා. මං හිතන්නේ ඒ කතාව දැන් අර ඕ ලිස්ට් එක අපි කියවනේ. මේ ලිස්ට් එකේ දේවල් ඇත්තන වෛද්‍යවරුන් අඳුරගන්නේ කොන්දේ අමාරුව කියලා දෙයක් වෛද්‍යවරයෙක් ගාවට ගියපුවම වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලලා කියනවා ඔයාගේ කොන්දේ අමාරු නම් මෙන්න මේ හේතුවින්ද වෙන්නේ. අපි මේ වගේ පරීක්ෂණ කරන්න ඕනේ කියලා. එතකොට ඊට ඒ ඉස්සරහට තියෙන දේවල් කතා කරන්නේ මම කැමතියි දැනගන්න රෙඩ් ෆ්ලැග්ස් ටික මොනවද? මොන වෙලාවේද අපි මෙන්න මේ දැන් නම් අපි ගෙදර ඉඳලා හරියන්නේ නැහැ. දැන් යන්න ඕන ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න කියලා කියන්න ඕනේ. ඔව් ඒක මේ බොහොම හොඳ මේ ඇත්තටම මේ ප්‍රශ්නයක්. ඒක ඊළඟ මෙහෙමයි දැන් අපි රෙඩ් ෆ්ලැග්ස් කියන්නේ මෙන්න මේ අවස්ථාවකදී මෙන්න මේ වගේ දේවල් තියෙනවා අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේකෙදි වෛද්‍ය උපදෙස් කියන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕනේ. එතනදී අපි මේක දීර්ඝකාලීනවද නැත්නම් කෙටි කාලීනද කොන්දේ අමාරුවක් කියන එක අදාළ වෙන්නේ නැහැ. කියන්නේ එක දවසක කොන්දේ අමාරුවක් වුණත් මෙන්න මේ රෙඩ් ෆ්ලැග්ස් තියෙනවා නම් අපි මේක අදාළ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. එතනදී පළවෙනි එක තමයි අපිට මේකේ මොකක් හරි අපිට ට්‍රෝමා එකක්. ඒ කියන්නේ අපි මේක වැටීමක්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක්, එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි අනතුරකට පස්සේ එන කොන්දේ අමාරුවක් නා. ඒ කියන්නේ අපිට ඊයේ වෙච්ච එකකදී ඊයේ වුණා අපි ඇක්සිඩන්ට් එකක් වුණා දැන් අද කොන්දේ රිදෙනවා. ඒකෙන්දී අනිවාර්යයෙන්ම අපි සුසුකම්ලත් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. එතනින් පස්සේ අපි කරනවා මේකේ මොකක් හරි ස්නායු තෙරපීමක ලක්ෂණ තියෙනවා නම්. ඒ කියන්නේ අපි හිතමු අපි කකුල දිගේ දුවන වේදනාවක්, කකුලේ හිරිගතියක්, නැත්නම් අපි යන කකුල විතර නෙවෙයි අත වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අත හෝ කකුලේ පණ නැතිවීමක්. එහෙම නැත්නම් දැවිල්ලක්. ඒ වගේ ලක්ෂණයක්. එහෙම නැත්නම් මූත්‍රා කිරීමේ ප්‍රශ්න කියන්නේ මූත්‍රා ඉබේ පිටවීමක් නැත්නම් මූත්‍රා අඩස්සියක් කියන එකක්. එහෙම නැත්නම් මල පහ කිරීමේ අපහසුතාවක්. ඒ වගේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේක අපි ස්නායු පද්ධතියට සම්බලපෑමක් වෙලා එන්න පුළුවන්. ඒක නිසා එතනදී අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. තව එක කාරණයක් මේ මට මේ අපි මේ සාකච්ඡාවට සූදානම් වෙද්දී ડોක්ටර්ත් එක්ක කිව්ව කතාවක් තමයි දැන් අපි කොන්දේ අමාරුව අපි හිතන්නේ වයසක අයට එන එකක් කියලානේ. එතකොට මේ වයසක අයට කොන්දේ අමාරුව කෙන එක අපි හිතනවා සාමාන්‍යයි කියලා. හැබැයි
තරුණ අය ගැන විශේෂ කතාවක් කිව්ව නේද? ඒ කතාව බෙදා හදා ගන්න ඕන අපි. ඔව් ඇත්තටම ඒක තරුණ අය කියන්නේ මොකද අපි හිතනවා තරුණ අයට මේ කොන්දේ අමාරුව කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඔව්. ඇත්තටම ඒ වුණාට අපි බහුල වශයෙන් දන්නවා අපේ ක්ලිනික් වල දකිනවා ඔව්. තරුණ අයට එනවා මේ කොන්දර සම්බන්ධ ආතරයිටිස් වර්ග. ඒක ඇත්තටම වැඩි හරියම අපි බහුල දකින්නේ තරුණ අතර. ඒ කියන්නේ අපේ ටීනේජ් මේ ඒජ් එකේ තියෙනවා ඊට පස්සේ තරුණ අයත් තියෙනවා. මේ කොන්දේ අමාරුව බොහෝ විට ගොඩක් අයතින් මිස් වෙනවා. ඉතින් ඒක මිස් වුණාම වෙන්නේ ඇත්තටම එතනින් එහාට අපිට මේක අනිත් පැත්ත හරව ගන්න බැරි තරම් හානියක් වෙනවා කොන්දට. ඒක නිසා තරුණ, ඒ කියන්නේ අවුරුදු 20ට වඩා අඩු වයසේ පුද්ගලයෙකුට කොන්දේ අමාරු වෙනවා. ඒක අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕන. මේක අපේ ඇත්තටම ආතරයිටිස් වර්ගයක් වෙන්න ඕන. ඒ ආතරයිටිස් වර්ගය ඇත්තටම නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් තත්වයක් ඒ නිසි ප්‍රතිකාර නිසි වෙලාවට කරොත්. එතකොට දැන් ඔන්න ඔහොමයි කොන්දේ අමාරුව මේ රතු ටික ආවොත් මේ ලක්ෂණ ටික ආවොත් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න. මොකද ඒ කාරණාව මුලින්ම අඳුනගත්තොත් අනිවාර්යයෙන්ම බෙහෙත් කරන්න හැකියාව තියෙනවා. අපේ මේ channel එකේ මේ වීඩියෝස් කරන එකේ තරමුණ ඔයාලට ජීවිතේ නිරෝගීකම අරන් එන්න. එතකොට ඉතා ඉක්මනින් මේ වගේ දේවල් දැනගන්න එක හරිම වැදගත් වෙනවා. ඉක්මන් ප්‍රතිකාර ගන්න පුළුවන්. එතකොට ගොඩාක් රෝග ගැටලු වලට යන්න නැති වෙන්න බේර ගන්න හැකියාව තියෙනවා. දැන් ඊළඟට අපි වැදගත්ම දෙයක් කතා කරන්නේ කොන්දේ අමාරුවක් හැදුනොත් නොකළ යුතු දේවල් 5යි කළ යුතු දේවල් 5යි කියනවා. අපි නොකළ යුතු දේවල් පටන් ගන්නවා කියලා ප්ලෑන් කරේ. ඔව් අපි නොකළ යුතු දේවල් 5 කියමු. නොකළ යුතු දේ තමයි පළවෙනි එක තමයි අපි සාමාන්‍යයෙන් කොන්දේ අමාරුවක් ආපු ගමන් අපි කරන්නේ ගොඩක් වෙලාවට ගිහිල්ලා අපි බෙඩ් රෙස්ට් ගන්නවා කියනවා. අපි මේ රස්සාවට යන්න නැතු නිවාඩු දාලා බෙඩ් රෙස්ට් ගන්නවා කියලා. ඒ වුණාට ඒක කළ යුතු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි ඔය මම කතා කරන රෙඩ් ෆ්ලැග්ස් නැත්තම්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය රෙඩ් ෆ්ලැග්ස් නැත්තම් මේක අපි සාමාන්‍ය එදිනෙදා වැඩ ටික කරන්න ඕනේ. එතකොට බෙඩ් රෙස්ට් කියන එක එපා ඇත්තටම. අපි සාමාන්‍ය එදිනෙදා වැඩ ටික කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය වැඩට යනවා වැඩට යන්න පුළුවන්. මම මෙතනම කියන දැන් අර අපි ආරම්භ මතක කරන ලෑල්ලක නිදා ගන්න එක, මෙට්ට යන්න තු නිදා ගන්න, ඒ වගේ දේවල් ගැන මොකද හිතන්නේ? නෑ ඒක එහෙම අවශ්‍ය නෑ. ඇත්තටම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මම කියනවා රුටීන් කරනවා. අපි සාමාන්‍යයෙන් අපි කියනවා අපි නිදා ගන්න සාමාන්‍ය ඇඳ තියෙනවා නම් අපි සාමාන්‍ය ඇඳේ නිදා ගන්න. ඒක වෙනසක් කරන්න එපා. ඒක ස්පෙෂල් ඒ කියන්නේ විශේෂ අවස්ථාවලදී ડોක්ටර් උපදෙස් දුන්නොත් මිසක් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද මම කිව්වා වගේ 90%ක් මේ අවස්ථාවලදී මේක සිම්පල් බෑක් පේන්. ඒ කියන්නේ අපි ලොකු ප්‍රශ්නයක් හින්දා එන එකක් නෙවෙයි. ඒක නිසා අපි ඒක හිතර ගන්න සාමාන්‍ය තමන්ගේ රස්සාවට යන්න, ඉස්කෝලේ යන්න ඒ වැඩ ටික කරගන්න. එතනින් පස්සේ අපි මෙතන අර මේ ස්ට්‍රෙනස් එක්සර්සයිසස් කියන එක. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කරන එක්සර්සයිස් නෙවෙයි. සාමාන්‍ය ඔර බර උසලනවා නම් නැත්නම් මොකක් හරි ක්‍රීඩාවක රග හරි බාස්කට් බෝල් හරි ඒ වගේ නේද? ඒවා මේ දවස් ටිකට පොඩ්ඩක් නවත්තලා තියන්න. ඒ ටික කරගන්න. ඒ කියන්නේ කොන්දේ අමාරුවක් ආවොත් දැන් අපි හිතමුකෝ බර උස්සන කෙනෙක් කියලා කොච්චර දවසක් විතර නවත්තන්න වේද? ඒක තමන්ගේ කොන්දේ අමාරුව ඉතින් අඩු වෙනකන් තමයි. ඉතින් අඩු වෙනකන් කියන්නේ අපි හිතමු මේක දවස් 3කින් අපිට කොන්දේ අමාරුව අඩු වෙනවා. දවස් 3ක් ඒ බර ඉස්සෙම නවත්තලා තියන්න. ඒක ඒ අපි ඔය සිම්පල් බෑක් පේන් කියන එකේ. ඉතින් පස්සේ අපේ අද සමන් ස්ට්‍රෙස් කියන එක. අපි හැම වෙලාවෙම ස්ට්‍රෙස් එක නැති කරන්න ඕනේ. මොකද ස්ට්‍රෙස් එකත් එක මම අපි හිතන්නේ නැහැ නේද නේද? ඔව් ඒක. අපි කල්නොත් කියන අපි ස්ට්‍රෙස් එකත් එක වැඩි වෙනවා කියලා. ඒ නිසා අපි මොකක් හරි මේ මානසික ආතතිය තියෙනවා. ඒකට අවශ්‍ය අපිට පිළියමක් තියෙනවා. අපි දන්නවනේ අපි මෙන්න මේ දේ කරපුවම අපි මානසික ආතතිය නැති වෙනවා කියලා. එන්නේ අදාළ දේ කළා අපි මානසික ආතතිය නැති කර ගන්න ඕනේ. ඔන්න දැන් නොකළ යුතු දේවල් අපි කතා කර ඉන්නේ. නොකළ යුතු දේවල් 3ක් කිව්වා අපි. මේ දේවල් ඇත්තටම දැනගන්න එක වැදගත් වෙනවා. මොකද මේවා කරොත් කොන්ද එකක්ම වැඩි වෙනවා. ඒ නිසා ඊළඟ නොකළ යුතු දේවල් තව දෙකක් තියෙනවා කියන්න අපිට. ඔව් ඉරංග. එකක් තමයි අපි කොන්දේ අමාරු තියෙනවා නම් අපි බර ඉසීමෙන් පුළුවන් තරම් වැළකෙන්න ඕනේ. එතෙන්දී කියන්නේ පොඩි බරක් වුණත් අපි පුළුවන් නම් උස්සන්න නැති වෙන්න ඕනේ කොන්දේ අමාරු අඩු වෙනකන්. එතෙන්දී ඒක අත්‍තරම මේ ඒක වැඩි වෙන්න හේතු වෙනවා. ඊට අමතරව අපි මේ ගොඩක් වෙලාවට ස්කූල් බෑග් ඒ වගේ වෙලදී බර ස්කූල් බෑග් අරගෙන යනවා නම් ඉස්කෝල ළමයෙක්ගේ ඒක පුළුවන් නම් ඒ බර සැහැල්ලු කරන්න උත්සාහ කරන්න ඕනේ. කියන්නේ පොත් ටික අනවශ්‍ය පොත් ටික අයින් කරලා හරි නැත්නම් අත්‍යවශ්‍ය පොත් ටික දාලා ඒ වගේ එකදී අපි බලන්න ඕනේ. ඒ වගේ අපි හිතනවා නම් මෙන්න මේක නිසා තමයි අපිට මේ කොන්දේ අමාරු වෙන්නේ කියලා අපි එන්නේ ඒ ඉරියව්වෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ. හොඳයි. මේ දේවල් තමයි නොකළ යුතු දේවල්. අපි අනිත් වීඩියෝ එකෙන් කතා කරනවා මේ හන්දි ආරක්ෂා කරන්න මොනවද කළ යුතු දේවල් 10. ඒක ඒ සම්බන්ධව ඔයාලට අපි ලින්ක් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකත් එකතු කරලා බලන්න පුළුවන්. දැන් කොන්දේ අමාරුවක් ආවොත් මම මොකද කරන්න ඕනේ? මෙන්න මේ දේවල් ටික කරා නම් හරි. ඇත්තටම මොනවද කොන්දේ අමාරුවක් ආවොත් අපි කරන්න. අපි කරුණු 5ක් කියනවා ඒකෙත්. ඔව්. එකක් තමයි ඇත්තට මම දන්න මේක ගොඩක් කට්ටිය දැන් හිතන්නේ නැතිව ඇති. අපි
ඇඩ්වයිස් කරන්න ඒගොල්ලොන්ට රෙගියුලර් එක්සර්සයිසස් කරන්න කියලා. ඒ කරන්න කියලා. කරන්න කියලා. ඒ කියන්නේ ඒකෙදි හැබැයි අපි කියන්නේ ඔය හයි ඉම්පැක්ට් කියන එක නේ ලෝ ඉම්පැක්ට්. ලෝ ඉම්පැක්ට් කිව්වොත් අපි කිව්වොත් ජොගින්. එහෙම නැත්නම් ටිකක් අර හයියෙන් දුවන එකක්. එහෙම නැත්නම් ස්විමින්, බයිසිකල් පැදීම. ඒ වගේ ඒවා අපි කරන්න කියලා තමයි කියන්නේ. මේක සාමාන්‍ය අපි කරන ටික කරන්න. ඊට පස්සේ සාමාන්‍ය එදිනදා කරන වැඩ ටික අපි කියනවනේ මම කලිනුත් කිව්වා. ඒ කියන්නේ ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ යන එක, රස්සාවට යනවා රස්සාවට යන ඒ වගේ ඒ ටික කරන්න කියලා කියන්නේ. කරන්න නැතුව ඉන්න එපා කියන එක තමයි කියන්නේ. ඒ ටික කරන්න. ඊට පස්සේ අපිට දැනට පැරසිටමෝල් වගේ කියන්නේ වේදනාශයක් කියන්නේ වෙන අපිට ඒක සම්මනේ ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන් පැරසිටමෝල්. ඒ වගේ වේදනාශයක් අපිට උත්සාහ කරලා බලන්න පුළුවන්. කියන්නේ දවස් කිහිපයක නැත්නම් සතියක වගේ මේ කොන්දේ අමාරුවක් අර රෙඩ් ෆ්ලෑෂ් මොකුත් නැත්නම් අපිට ඒ වගේ උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒතර ඒ ටික කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ අර ඉරියව් පවත්වා ගැනීම. ඒ කියන්නේ හරි ඉරියව්ව අපි හැම දෙයකදීම දැන් අපි කියමු ඉඳගෙන ඉදිද්දි හරි ඉරියව්වෙන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ අංශක 90ක් අපේ ඇඟ තියෙන්න ඕනේ මෙතන අංශක 90ක් ඒ වගේ. ඊට පස්සේ නිදා ගැනීමේදී හරි ඉරියව්ව. ඊට පස්සේ ඇවිදීමේදී හරි ඉරියව්ව. එහෙම නැත්නම් අපි බරක් ඉසිලීමේදී හරි ඉරියව්ව. එන්න වගේ හැම දෙයකදීම අපි ජීවිතේ කරන හැම දෙයකදීම හරි ඉරියව්ව පවත්වා ගැනීම වැදගත්. එතකොට මේ ටික කරන්න ඕනේ. එතකොට අන්තිම වශයෙන් කරන්න තියෙන්නේ මේ ඔක්කොම කරලත් අපිට මේ කොන්දේ අමාරුව හරියේ නැත්තම්. ඒ වගේම ඊට අමතරව නැත්තම් අපි රෙඩ් ෆ්ලෑග්ස් එකක් හෝ කිහිපයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. දැන් ඔයාගේ රෙඩ් ෆ්ලෑග් සයින්ස් ඇවිල්ලා එහෙම නැත්නම් ඔයා මොන හරි හේතුවක් මත අපි කියපු දේවල් එක්ක ඔයා තීරණය කරනවා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන. දැන් ડોක්ටර් අසේල ගාවට ආවොත් එහෙම මේ කොන් දෙකක්ම තියෙන කෙනෙක් අර රෙඩ් ෆ්ලෑග්ස් හරි එහෙම හරියම නැත්නම් උපදෙස් ගන්න හරි කොන් දෙකක්ම තියෙන මොන වගේ පරීක්ෂණද කරන්නේ කොයි විදිහටද මේ වගේ රෝගියට උපදෙස් දෙන්නේ? ඔව් ඊරංග දැන් ඉස්සරෝ මම කරන්නේ මෙයාගේ රෝග ඉතිහාසය ගන්නවා. ඒ කියන්නේ රෝගය ගැන හොඳ පැහැදිලි ඉතිහාසයක් මම ගන්නවා විස්තර අහලා. ඊට පස්සේ රෝගියා පරීක්ෂා කිරීමට යොමු කරනවා. එතෙන්දී අපිට ඒ රෝග ඉතිහාසයෙන් සහ පරීක්ෂා කිරීමෙන් අපිට සමහර අවස්ථාවලදී මෙන්න මේ රෝගේ තමයි මෙයාට තියෙන්නේ කියලා අපිට නිගමනයට එන්න පුළුවන්. එතකොට එහෙම නිගමනයකට එන්නෙම අපහසු නම් නැත්නම් ඒක සැකසහිත නම් එතනින් එහාට මම බොහෝ විට මේ පරීක්ෂණ කිහිපයක් කරන්න ඉඩ තියෙනවා. ඒකදී බොහෝ විට එක්ස්රේ පරීක්ෂණයක් තමයි අපි මුලින්ම කරන්නේ. ඊට අමතරව ලේ පරීක්ෂණ කරන්න කියනවා. ඒත් ලේ පරීක්ෂණවලදී අපි අතර ඔය මම කලිනුත් කතා කරා වගේ ESR, CRP, full blood count ඒ වගේ පරීක්ෂණ ටිකක් තියෙනවා. එතනින් එහා සමහරක් අවස්ථාවලදී අපිට CT පරීක්ෂණයක් නැත්නම් MRI පරීක්ෂණයක් කරන්න වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම ආතරයිටිස් වර්ගයේ මේ තත්ත්වයක් කියලා හිතෙනවා සමහරට ජාන පරීක්ෂණ දක්වා යන්න තියෙනවා. ඒක එක එක්කනට ඇත්තටම තියෙන අපිට තියෙන රෝග නිర్ణය අනුව වෙනස් වෙනවා. හොඳයි. අපි අද කතා කරා කොන්දේ අමාරුව ගැන. කොන්දේ අමාරුව ඇති වෙන්නේ කොහොමද? රෙඩ් ෆ්ලැග්ස් මොනවද? වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕනේ. තව කිහිපයක් අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ කොන්දේ අමාරුවක් ආවොත් ඔයා කරන්න ඕන දේවල් පහකුයි නොකල යුතු දේවල් පහකුයි. දැන් ඔයාටත් කොන්දේ අමාරුව හැදිලා ඇති. ඔයා සමහර දේවල් කරන්න කියලා කොන්දේ අමාරුව වැඩි වෙන්නේ නැති. ඉතින් ඔයාගේ අදහස් බෙදා හදා ගන්න පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ආරාධනා කරනවා SL Doc අපේ YouTube channel එකත් එකතු වෙන්න. මොකද ඔයාව සතුටින් තියන්න, නිරෝගීව තියන්න, ලස්සනට තියන්න තමයි අපි අපේ YouTube channel එක හදලා තින්නේ. දැම්ම subscribe කරන්න. subscribe කරලා නැත්නම් මේ මොහොතේම subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අවසාන වශයෙන් කොන් දෙකක්ම සහ ඒ කොන් දෙකක්ම කාවොත් කෙනෙක් මොන වගේ දෙයක්ද ඔළුවේ තියාගන්න ඕන වැදගත්ම පණිවිඩය අන්තිමට කිව්වෝ ආයි. ඔව් එතෙන්දී මම ආපහු එරංග අර රෙඩ් ෆ්ලැග්ස් ටික දෙන්න කැමතියි. එතෙන්දී මම කෙටියෙන් කියන්නම්. කලින් කිව්වා වගේ මොකක් හරි අපිට අනතුරක් වෙලා නම් ඊට පස්සේ එන කොන්දේ අමාරුවක් නම් ඊට පස්සේ අපේ මේක ස්නායු පද්ධතියේ මොකක් හරි තෙරපීමක ලක්ෂණ තියෙනවා නම් එතනින් එහාට අර වයස අවුරුදු 20ට වඩා අඩු සහ අනිත් එක තමයි අවුරුදු 50ට වඩා වැඩි කට්ටිය මේක අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එතෙන්දී මොකක් හරි භයානක දෙයක් වීම අවස්ථාව වැඩි සාමාන්‍ය තරුණ වයසයි කෙනෙකුට වඩා. එතනින් පස්සේ අපිට මොකක් හරි අපේ ඇඟේ පිළිකා තත්ත්වයක් තියෙනවා. පිළිකා තත්ත්වයත් එක්ක කොන්දේ අමාරු වෙනවා නම් මෙතන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එතනින් පස්සේ අපේ මොකක් හරි කොන්දේ අමාරුවත් එක්ක තව ඒ කියන්නේ උණ එහෙම නැත්නම් කෑම අරුචිය ඇගේ බර අඩුවීම ඒ වගේ එහෙම නැත්නම් අපිට තමයි වෙනදට වඩා අධික තෙහෙට්ටු ගතියක් තේරෙනවා නම් ඒ වගේ අවස්ථාවකදීත් අපි ඇත්තටම මේ කොන්දේ අමාරුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න ඕනේ මේ වගේ ලක්ෂණයක් තියෙනවා නම්. ඒ ටික කරන්න ඕනේ. එතනින් පස්සේ අපි මොකක් හරි අපි සමහර ටෙස්ට් කරනවානේ. දැන් අපි වෛද්‍යවරු කියනවා ගිහිල්ලා ගියාම ආරි වාගේ එක්ස්රේ එකක් ගන්න නැත්නම් ලේ පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වොත් මෙන්න මේ ලේ පරීක්ෂණයක හෝ අපි කියමු එක්ස්රේ එකක් කියලා. එක්ස්රේ එක
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්ස්රේ එකේ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. නැත්නම් ලේකේ අපි සාමාන්‍ය ගොඩක් කලට ESR CRP කියලා කියනවා. ඒ වගේ මොකක් හරි වැඩිවීමක් තියෙනවා නම් එහෙම නැත්නම් අපේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් තියෙනවා නම් ඒ අවස්ථාවෙත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ මොකක් හරි අපිට ප්‍රශ්නයක් වෙන දෙයක් තියෙන්න පුළුවන්. ඒක නිසා වෛද්‍යවරයෙකු උපදෙස් ගැනීම වැදගත්. ඔන්න ඔය කාරණා ඔයා දැනගන්න එක හරිම වැදගත්. මම ආයෙත් කියන්නේ කමෙන්ට් කරන්න ගොඩක් දේවල් ඇති ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. අපි මේ වීඩියෝස් ටික ඉවර වෙලා අපි Q&A සෙෂන් එකකුත් කරමු ප්‍රශ්න වලට විසඳන්න. ඉතින් thank you very much Dr. Asigala මේ කතා බහට එකතු වුණා. අපි තව ජොයින්ට්ස් පිළිබඳව විශේෂ වැඩසටහන් කීපයක්ම කරනවා. ඉතින් ආරාධනා කරනවා ඔබට ඒ වීඩියෝස් උත් නරඹන්න.